ළමයි මගේ තව ඉඩමක් තියෙනවා. ඒකේ පර්චස් 10ක් මාරක් තියෙනවා. තනි 4ක් ඉඩම. වතුර තියෙනවා. අඟුරුවාතොට පාරේ ලෙනවර පන්සල ගාව තමා ළමයි මේක තියෙන්නේ. ගැල්නිගම හයිවේ එකට විනාඩි 10යි ළමයි. හොරණට විනාඩි 15යි ළමයි. කළුතරටත් යන්න පුළුවන්. ඒකෙත් ලොකු වෙලාවක් යන සාමාන්‍යයෙන් පොඩි විනාඩි 15ක වගේ පොඩි වෙලාවක් තමයි යන්නේ. ලක්ෂ 22යි ළමයි මේ ඉඩම කියන්නේ. ගම් වතුර මුකුත් නැහැ. ප්ලෑන් එකේ තියෙන පළවෙනි ඉඩම ළමයි. මට මේකට කෝල් එකක් දෙන්න 076යි 290යි 96යි 51ට ඕන කෙනෙක් ඉල්ලලා කතා කරන්න. විස්තර ටික ඔක්කොම ෆොටෝස් සරාමය ඔක්කොම මං ගාව තියෙනවා. මේ අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න ළමයි. ළමයි මගේ තව ඉඩමක් තියෙනවා. ඒකේ පර්චස් 10ක් මාරක් තියෙනවා. තනි 4ක් ඉඩම. වතුර තියෙනවා. අඟුරුවාතොට පාරේ ලෙනවර පන්සල ගාව තමා ළමයි මේක තියෙන්නේ. ගැල්නිගම හයිවේ එකට විනාඩි 10යි ළමයි. හොරණට විනාඩි 15යි ළමයි. කළුතරටත් යන්න පුළුවන්. ඒකෙත් ලොකු වෙලාවක් යන සාමාන්‍යයෙන් පොඩි විනාඩි 15ක වගේ පොඩි වෙලාවක් තමයි යන්නේ. ලක්ෂ 22යි ළමයි මේ ඉඩම කියන්නේ. ගම් වතුර මුකුත් නැහැ. ප්ලෑන් එකේ තියෙන පළවෙනි ඉඩම ළමයි. මට මේකට කෝල් එකක් දෙන්න 076යි 290යි 96යි 51ට ඕන කෙනෙක් ඉල්ලලා කතා කරන්න. විස්තර ටික ඔක්කොම ෆොටෝස් සරාමය ඔක්කොම මං ගාව තියෙනවා. මේ අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න ළමයි. ළමයි මගේ තව ඉඩමක් තියෙනවා. ඒකේ පර්චස් 10ක් මාරක් තියෙනවා. තනි 4ක් ඉඩම. වතුර තියෙනවා. අඟුරුවාතොට පාරේ ලෙනවර පන්සල ගාව තමා ළමයි මේක තියෙන්නේ. ගැල්නිගම හයිවේ එකට විනාඩි 10යි ළමයි. හොරණට විනාඩි 15යි ළමයි. කළුතරටත් යන්න පුළුවන්. ඒකෙත් ලොකු වෙලාවක් යන සාමාන්‍යයෙන් පොඩි විනාඩි 15ක වගේ පොඩි වෙලාවක් තමයි යන්නේ. ලක්ෂ 22යි ළමයි මේ ඉඩම කියන්නේ. ගම් වතුර මුකුත් නැහැ. ප්ලෑන් එකේ තියෙන පළවෙනි ඉඩම ළමයි. මට මේකට කෝල් එකක් දෙන්න 076යි 290යි 96යි 51ට ඕන කෙනෙක් ඉල්ලලා කතා කරන්න. විස්තර ටික ඔක්කොම ෆොටෝස් සරාමය ඔක්කොම මං ගාව තියෙනවා. මේ අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න ළමයි. ළමයි මගේ තව ඉඩමක් තියෙනවා.